පන්සලට පල්ලියේ කැඳ හදන්න ඉඩමක් නැහැ. කැඳ මාසෙකට කැඳ හදනවනේ ලොම්බි කාලේ. ඒ කැඳ හැදීමට තනා ගැනීමට ඉඩකඩ නැහැ. අල්ලපු වත්ත පන්සලේ වත්ත. පන්සලේ භාන. මේගොල්ලන් අපේ දායක සභාව සාකච්ඡා කරලා හාමුදුරුවෝ මුණ ගැහිලා අනේ හාමුදුරුවනේ මාසෙකට తాවකාලික ඔය හඩ් එකක් ගහගෙන මාසෙකට කැඳ හදා ගන්න අපිට ඉඩම පොඩ්ඩක් අපිට අවසර දෙනවද හාමුදුරුවනේ? එක හණ්ඩයි ආවේ. දැන් මේගොල්ලන් ගිහිල්ලා ඇව්වා. හාමුදුරුවෝ තමුසෙලට කැඳ හදන්න තනක් නැහැ. ඔව් හාමුදුරුවනේ. හෙට එනවලා හෙට එනවලා. හෙට ගියා අපේ දායක සභාව. ඔයවත් නෙමේ පෙරුවල. මොන මිනිස්සු. මොන බෞද්ධ. ආඩම්බර වෙන්න ඕනේ. බෞද්ධ රටක ඉපදෙන්න ලැබිච්ච එක භාග්‍යයක් කියලා ඒකයි මම කියන්නේ. කට යෝන නැතුව කියනවා. ඒ ගියාම තමුසෙලට කැඳ හදන්න තනක් නැහැ කිව්වනේ. හාමුදුරුවෝ. තනක් නැහැ කිව්වනේ. දැන් කාගේ නමටද ඔය ලියන්නේ? සින්නක්තර ඔප්පුව ලියලා දුන්නා. බර්ජස් තුනාමාලා. ඊය දායක සභාවට අඳුන් මේ තාවකාලික හඩයක් ගහගෙන කරන්න. සින්නක්තර ඔප්පු ලියලා දුන්නා පල්ලියට. ඔන්න බෞද්ධ. හෙටෙන්ඩයිගේ මොකද? දායක සභාවත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ කරන්න ඕක. දායක සභාව බෞද්ධ. චුල්මයා. එතකොට සාකච්ඡා කරන්න ඕන ලබා දුන්නා. තාම කැඳ හදන්නේ ඒකේ. උන්වහන්සේ අපවත් වුණා මාස 4කට. ඒ දීලා මාස 4කින් අපවත් වුණා. මම ගිහිල්ලා කිව්වා පන්සලට කරුණා කරලා මේ මංජුසාව මම උස්සන්න. මම කරගහන්න ඕනේ. කරුණා කරලා ඒකට අවසන් මමයි කරගහගෙන ගිහිල්ලා ඉස්සරහා පැත්ත කරගහගෙන ගිහිල්ලා වාහනේ තැම්පත් කළේ. ඔන්න බෞද්ධ ජනතාව